P සමානයි FV. මේක යොදාගන්නේ විශේෂයෙන්ම මෝටර රථයක් නියත v ප්‍රවේගයෙන් ගමන් කරන විට එහි ක්ෂමතාවය සෙවීම සඳහා. ක්ෂමතාවය කියන්නේ ඒකක කාලයකදී කළ කාර්ය ප්‍රමාණය. නැත්නම් තත්පරයකදී කළ කාර්යය. F කියන්නේ මෝටර රථයේ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. V කියන්නේ ඒකාකාර ප්‍රවේගය. දැන් මේ අවස්ථාවේදී මෝටර රථයේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මෝටර රථයේ මගින් යොදන බලය අපි කියන එකට ප්‍රකර්ෂණ බලය කියලා. ඒකත් F වලට සමාන වෙන්න ඕනේ. ඒ නිසා F වෙනුවට අපිට ඝර්ෂණ බලය කියන්නත් පුළුවන්. නැත්නම් රථයේ ප්‍රකර්ෂණ බලය කියන්නත් පුළුවන්. P ලැබෙන්නේ ජූල් වලින් සමා වෙන වොට් වලින්, තත්පරයට ජූල් හෙවත් වොට් වලින්, F නිව්ටන් වලින්, V තත්පරයට මීටර් වලින්.